ලකුණු කරගෙන. මොකද ලෝකේ එහෙම බැරි අය පුළුවන් අය එහෙම අය නැහනේ. බැරි අය පුළුවන් අය හොඳ අය නරක අය එහෙම කියලා જાතියක් නැහැ. ඉන්නේ ඔය ඔක්කොගෙම මිශ්‍රණ විතරයි ළමයි. හැමතිස්සෙම මතක තියාගන්න හැමෝම මිශ්‍රණයක් නේ. හොඳ නරක යහපත්කම අයහපත්කම දක්ෂකම අදක්ෂකම එක ඩිපෙන්ඩ් වෙන එකක් නේ. ඒවා මේ අපේ කවුරුවත් දක්ෂයොමත් නැහැ හොඳම මිනිස්සුත් නැහැ නරකම අයත් නැහැ. එහෙමයි නෑ. ඉන්නේ ඔක්කොම මිශ්‍රණ. හොඳටයි නරකටයි දෙකටම අයිති අය. නේ. ඒක අපේ ඇතුලේ තියෙනවා. ඉතින් අපි ඒව අවදි කරගන්න වීරි කරනවා. මම ගත්තොත් මගේ කුඩා කාලේ අධ්‍යාපනයට තාම අදක්ෂ කෙනෙක්. අර ඔයගොල්ලෝ දන්න විභාගයක් තියෙන ඔයගොල්ලෝ නම් පාස් වෙන්නේ නැති ඒක අර මාරාන්තික විභාගයක් ශිෂ්‍යත්ව කියලා තියෙන එක. මම ඒකට කියන්නේ මිනිමරු විභාගය කියලා. නේ අම්මලා මිනිමරු වෙනවා ඒකෙදි. නේ එච්චරටම බරපතල එකක්. ඒක මම ලිව්වා මට මං හිතන්නේ මං ලියපු අවුරුදු තාම ඉහළින් ෆේල් වුණේ මම ලකුණු 43යි. නේ ලකුණු 43යි. කිසිම ආකාරයකින් ඒක සම්බන්ධව අදහසක් තිබුණෙත් නැහැ. ඒක පාස් වුණෙත් නැහැ නේ. හැබැයි මම අවුරුදු 10න් ඒක ලියලා ඉවර වෙච්ච ගමන් පන්සලට ආවා. ඊට පස්සේ මහණෙච්ච දවස් ඉඳලා උදේ 4ට මාව ලොකු හඳුරුව අවදි කෙරුවා. උදේ 4ට නැගිටින්න. බෙල් එකක් ගහනවා 4යි කාලට පාඩම් කරන්න. ඊටාම අදක්ෂ කෙනෙක් වුණත් මම අර දැඩි වීරයවන්තයෙක් කරන්න ඒ හඳුරුව හැමතිස්සෙම උත්සාහ කළා. ඊටාම දරදඬුයි. ඊටාම නපුරු හඳුරු කෙනෙක්. සරත් නේ නැගිටින්න නැත්තම් අල්ලන් ගහනවා උදේට වතුර බාල්දි දානවා ඇඟට. එහෙම ටිකක් නරක තත්ත්වයක් තිබුණේ. මේ එහා පැත්තේ ඉස්කෝලේ තියෙන මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නමින් ඒ මහත්තයාගේ මාමා තමයි මම මහාන කරේ. කප්පුගම හරි ජෝති කියලා ඒ මහත්තයාගේ අම්මගේ මල්ලි. හරි සරයි. ඒ වුණාට හරිම ඩිසිප්ලින්. සරයි විනයයි. එයා හරිම නිවැරදි. ඉතින් හරි සර එයා දැඩි දඬුවම් දෙනව නැගිටින්න නැත්තම් කොහොම හරි එයාගේ බලපෑමටම අහුවෙලා නැගිටලා පාඩම් කරා. ඒකේ ප්‍රතිඵලය උනේ මං උසස් පෙළ ලියපු අවුරුද්දේ 1,73,000ක් විතර ලිව්වා. මං හිතන්නේ 9 වෙනියා වෙන්න පුළුවන් වුණා මට. මුකුත් යාර උප්පත්ති කතාවලට වඩා ඒකට මාව මොටිවේට් කිරීම. ඒකේ මාව යෙදවීම. දැඩි නේ නීති දානවා.